ඔන්න යාළුවනේ අද අරගෙන ඇවිල්ලා තියන්නේ හොල්මන් කෙල්ලෙක් සාමාන්‍ය කොල්ලෙක්ට ආදරය කරන සිද්ධියක් වටා ගෙතුණු රොමෑන්ස් හොල්මන් කතාවක්. ඉතින් මෝනි රොයිගේ සහ සනී සිංගේ රංගනයෙන් හැදවෙන මේ මූවි එක මොන වගේද කියලා අපි බලමුද? අද කොල්ලෙක් හොඳටම බීලා. මොකද එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන කෙනෙක් එක්ක ගියපු නිසා. ඉතින් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නැති වුණ දුකට හොඳටම බීලා ඉන්න මේ කොල්ලට යන්නේ කොහෙද කියලාවත් හිතා ගන්න බෑ. මෙයා හොඳටම බීලානේ ඉන්නේ. ඉතින් හිතේ තියෙන දුකට මෙයා එයාට ඇත්ත ආදරයක් ඕන කිය යනවා. කැම්පස් එකේ තියෙන අමුතු ගහක් ගාවට තමයි මෙයා යන්නේ. යාළුවනේ මේ කොල්ලගේ නම තමයි ශාන්තනු. ඒ වගේම මෙයා කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් මෙයා මේ අමුතු ගහ ගාවට ගිහින් දැන් හයියෙන් කෑ ගහන ගමන් අඬනවා එයාට ඇත්තම ආදරේ ඕන කියලා. හැබැයි මෙයා දන්නේ නැහැ මේ ගහේ මැරුණු ගර්ල් කෙනෙක්ගේ ආත්මයක් තියෙනවා කියලා. මේ ආත්මේ නම තමයි මොහබාත්. මොහබාත් කියන්නේ ආදරේ කියන තේරුම. ඉතින් මෙයා ආදරේ ඉලලා කෑ ගහන නිසාම මේ ගහේ ඉන්න ගර්ල්ගේ ආත්මය අවදි වෙනවා. ඒත් මේ වෙලාවෙදිම ශාන්තනු ගාවට එනවා එයාගේ යාළුවා දෙන්න. මේ දෙන්නා මෙතනට එනකොට ශාන්තනු හොදටම බීලා බිම වැටිලා තමයි ඉන්නේ. ඒක නිසා මේ ඩබල ශාන්තනුවත් අරගෙන යනවා එයාලගේ හොස්ටල් කාමරයට. හැබැයි මේ කිසිම කෙනෙක් දන්නේ නැතිව ඇති එයාලගේ පිටිපස්සෙන් මැරුණු ගර්ල් කෙනෙක්ගේ අවතාරයක් එනවා කියලා. ඔන්න ඉතින් මේ භයානක රාත්‍රිය ඉවර වෙලා ඊළඟ දවසක් ඇවිල්ලා. අද කැම්පස් එකේ ලොකු උත්සවයක්. මේ උත්සවය තියෙන්නේ වර්ජින් ට්‍රී එක ළඟ. මේ වර්ජින් ට්‍රී එක කියලා කියන්නේ අර ශාන්තනු එදා රෑ ගියපු අමුතු ගහ. හැම අවුරුද්දම වැලන්ටයින් එකට කැම්පස් එකේ ළමයි මේ උත්සවය පවත්වනවා. හැබැයි තව කට්ටියක් මේ උත්සවයට විරුද්ධයි. මොකද එයාලා කියන්නේ වර්ජින් ට්‍රී එකේ ආත්මයක් ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි. හැම අවුරුද්දෙම වැලන්ටයින් ඩේ එකට මේ කැම්පස් එකේ ළමයි අනිවාර්යයෙන්ම මැරෙනවා. මේක ගොඩක් අද්භූත සිදුවීමක් නේ. හැබැයි ගොඩක් අය මේ වර්ජින් ට්‍රී එකේ ආත්මයක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒක නිසා මෙයාලා ඒ අය කැමති ගේ ෆොටෝස් වර්ජින් ට්‍රී එක ළඟ තියලා මේ උත්සවය සමරනවා. දැන් මෙතනට ශාන්තනුත් එනවා. හැබැයි මෙයා එයාගේ ලව් එක නැති වුණ එකට දුකින් වෙන තැනකට වෙලා තනියම තමයි ඉන්නේ. ඒත් මෙහෙම තනියම ඉන්න මෙයාට එක පාටම ඇහෙනවා ගෑනු කෙනෙක් ශාන්තනු කියලා කතා කරන සද්දයක්. ඉතින් එක පාරම මේ සද්ද ඇහුන නිසා ශාන්තනු ටිකක් බය වෙලා හැරිලා බලනවා. ඔන්න එතකොට තමයි මෙයා දකින්නේ එයාගේ යාළුවා වෙන අනන්‍යා මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා. අනන්‍යා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ ශාන්තනුගේ හිත හදන්න. ඉතින් අනන්‍යා ශාන්තනු එක්ක කතා කරලා කොහොම හරි ආව ඇදගෙන යනවා අද පාටි එකට. හැබැයි මේ පාටි එක වැඩි වෙලාවක් මේ කැම්පස් එකේ ළමයිට කරන්න වෙන්නේ නැහැ. මොකද එක පාරටම ගගන් කියන කෙනා ගොඩක් උඩක ඉඳන් බිමට පැනලා තමන්ගේ ජීවිතය නැති කරගන්න හදන නිසා. ඔන්න මේ සිදුවීමත් එක්ක කැම්පස් එක පුරාම වර්ජින් ට්‍රී එකේ ආත්මයක් ඉන්නවා කියන කාරණය පැතිරලා ගිහිල්ලා. ඔය අතරේ කැම්පස් එකේ පාලක මණ්ඩලය අතරත් මේ ගැන ලොකු කතාවක්. ඉතින් මේ කාරණය දිගටම පැතිරුණොත් කැම්පස් එකේ නමටත් හොඳ නැහැ. ඒ මදිවට මේ කැම්පස් එක වහලා දාන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා කැම්පස් එකේ පාලක මණ්ඩලය තීරණය කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න වෙනත් කෙනෙක්ට බාර දෙන්න. ඉතින් මේ වැඩේ බාර දෙන්නේ ඩොක්ටර් ක්‍රිෂ්ණා ත්‍රිපාටි කියන කෙනාට. මෙයා මේ කැම්පස් එකේම ආදිශිෂ්‍යයෙක්. ඒ වගේම මෙයා ලෝකේ ඉන්න ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයෙක්. හැබැයි මෙයාගේ ජොබ් එක වෙන්නේ භූතාත්ම එළවන එක. දැන් මේ පාලක මණ්ඩලයේ අය මෙයා ගැන කතා කරන මොහොතේත් මෙයා වෙනත් ගමක ඉන්න භූතාත්ම ටිකක් එළවලා දාන ගමන් තමයි ඉන්නේ. මෙයාලු ටෙක්නොලොජි එක්ක මන්තර ගුරුකම් එහෙම එකතු කළා තමයි මේ භූතාත්ම එළවලා දාන වැඩේ කරන්නේ. අනිත් එක මෙයාට හොඳ ටීම් එකකුත් ඉන්නවා. ඉතින් දැන් මෙයාටනේ මේ කැම්පස් එකේ ඉන්න ආත්මය එළවලා දාන වැඩේ ලැබුණේ. ඒක නිසා මෙයා ඊළඟ දවසේ උදේම එනවා කැම්පස් එකට. ඔය අතරේ ශාන්තනුගේ යාළුවෝ එයාට විහිළු කරනවා එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එයාව දාලා ගියපු එකට. හැබැයි මෙයාලා දන්නේ නැහැ මෙයාලගේ දිහා වෙනත් කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා. ඒ තමයි අර ශාන්තනු නිසා හැරුණු ආත්මය. මේ ආත්මය ශාන්තනුට විහිළු කරපු හැමෝම අමුතු මායාවක් වගේ එකකට අහු කරලා එයාලගේ ආත්මය හිර කරනවා වගේ දෙයක් කරනවා. හැබැයි මෙයාලව මරන්නේ නම් නැහැ. මේක ශාන්තනුවට හිනාවන එකට මෙයාට ලැබුණු දඩුවමක් වගේ දෙයක්. ඉතින් කොහොම හරි මෙයාලා ටික දවසකින් PUCයට එනවා. ඒත් මේ වෙනකොට මේ කැම්පස් එකේ අවුල් ජාලාවක් වෙලා. මොකද ළමයි හැමෝම උද්ඝෝෂණය කරනවා කැම්පස් එක වහන්න කියලා. කොහොමත් කිසිම කෙනෙක් හොල්මන් ඉන්න කැම්පස් එක ඉගෙන ගන්න කැමති නැහනේ. මේ අතර ශාන්තනු එයාලගේ හොස්ටල් කාමරයට වෙලා එයාගේ යාළුවෝ දෙන්නෙක් හොඳ නිින්දක තමයි ඉන්නේ. හැබැයි ශාන්තනු කීයටවත් හිතන්නේ නැතිව ඇති එයාගේ ඇඳහා පැත්තෙන් එයත් එක්ක අර ගර්ල්ගේ ආත්මය නිදාගෙන ඉන්නවා කියලා. හැබැයි මේ ගර්ල්ගේ ආත්මයට වැඩි වෙලාවක් නම් මෙහෙම නිදාගෙන ඉන්න වෙන්නේ නැහැ. මොකද මෙතනට එක පාරම අර ඩොක්ටර් ක්‍රිෂ්ණා ත්‍රිපාටි යන නිසා. මෙයා එක පාරටම කාමරයට ආපු නිසා ශාන්තනු එක්ක අනිත් දෙන්නත් හොඳටම බය වෙලා කෑ ගහනවා. බය වැඩිකමට එක්කෙනෙක්ට කතා කරගන්නත් බෑ.
ඉතින් මේ ඩොක්ටර් මෙතනට ඇවිල්ලා මෙයාලට කියනවා මොනවා හරි වුණොත් ඔයාලේකට මුහුණ දෙන්න. මෙයා එහෙම කියලා මෙතනින් යනවා. ටිකක් අමුතු කෙනෙක් නේද? හැබැයි මෙයා ගියාට මෙයා කැම්පස් එකේ වෙනමම තැනක එයාගේ උපකරණ ටික ස්ථානගත කරලා දැන් මුළු කැම්පස් එකම පරීක්ෂා කරන ගමන් තමයි ඉන්නේ. ඒ එකම මෙයා පාලක මණ්ඩලයට කියනවා මේ කැම්පස් එක සංසුන්ව තියාගන්න කියලා. මොකද මෙයාට භූතාත්ම ගැන හරියට අඳුරගන්න නම් මේ කැම්පස් එක වෙනද වගේම සාමාන්‍ය විදියට තියෙන්න ඕන. කිසිම කලබලයක් ඇති වෙන්න බෑ. ඔය අතරේ ශාන්තනු අනන්‍ය එක කතා කරන ගමන් තමයි ඉන්නේ. හැබැයි මෙයා දන්නේ නැහැ මෙයාගේ දිහා අර ගර්ල්ගේ ආත්මය බලාගෙන ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි. අද රෑ මේ ගර්ල්ගේ ආත්මය මේ කැම්පස් එකේ ඉගෙන ගන්න ළමෙක් විදිහට මේ කැම්පස් එක ඇතුළටම එනවා. මෙයා එනවා කිව්වට මෙයා යන්නේ ශාන්තනු ගාවට. ඒත් මේ ගර්ල් මෙහෙම යන්නේ අර ඩොක්ටර් සහ ශාන්තනුගේ යාළුවා දෙන්න ළඟින්. මේ වෙලාවේදී ශාන්තනුගේ යාළුවා දෙන්නට මුකුත් දැනෙන්නේ නැති වුණාට අර ඩොක්ටර් ක්‍රිෂ්ණගේ අතේ තියෙන ඔරලෝසුව වගේ උපකරණයට දැනෙනවා මෙතනින් ආත්මයක් යනවා කියලා. ඉතින් මේ ආත්මය මෙහෙම ගිහින් ශාන්තනුගේ ඇඟේ හැප්පෙනවා. හැබැයි ඒ හොල්මන් ගර්ල් කෙනෙක් විදිහට නෙමෙයි. ලස්සන මනුෂ්‍ය ගර්ල් කෙනෙක් විදිහට ගිහින්. දැන් ශාන්තනුවට නම් මේ කෙල්ලව දැක්කම හිතේ තිබෙන ප්‍රශ්න ඔක්කොම අමතකයි. මොකද මෙයා ඒ තරමටම ලස්සන නිසා. හැබැයි මේ ගර්ල්ව පේන්නේ ශාන්තනුවට විතරයි. ඉතින් දැන් ශාන්තනු කැම්පස් එකේ කොහෙ ගියත් මේ ගර්ල් එතන ඉන්නවා. අනිත් එක මේ ගර්ල් ඉන්න වෙලාවට මියාට ශාන්තනු ගාවට එන්න දෙන්නෙම නැහැ. මොකද මේ ආත්මය ශාන්තනුවට ආදරය කරන නිසා තමයි එහෙම කරන්නේ. මේ ආත්මයට ඕන වෙලා තියෙන්නේ වංචාවකින් තොර ඇත්තම ආදරයක්. ඒත් ඉතින් මේ ආත්මය පේන්නේ ශාන්තනුවට විතරයිනේ. ඒක නිසා සමහර වෙලාවට ශාන්තනු දිහා බලන් ඉන්න අයට හිතෙන්නේ ශාන්තනු යාගේ යාළුවෙක් කොලම් කරනවා කියලා. විශේෂයෙන්ම අර ඩොක්ටර්ට පොර ඉඳගෙන කල්පනා කරනවා අද කාලේ කොල්ලොන්ට මොනවද වෙලා තියෙන්නේ කියලා. මේ දේවල් මෙහෙම වන අතරේ ටික දවසකුත් ගෙවිලා යනවා. හැබැයි දැන් අනන්‍යට නම් නරක කාලයක් උදා වෙලා තියෙන්නේ. මොකද මෙයා ශාන්තනු එක්ක ඉන්න හැම වෙලාවෙදිම අර ආත්මය මෙයාව ශාන්තනු ගාවින් අයින් කරන නිසා. ඒ මදිවට අද අනන්‍යා ශාන්තනු ගැන හිත එයාගේ මල් පැලවලට සාත්තු කරනවා. හැබැයි අනන්‍යා කීයටවත් හිතන්නේ නැතිව ඇති එයා ගාවට අර ආත්මය ඇවිල්ලා ඉන්නවා කියලා. මේ ආත්මය දැන් හදන්නේ අනන්‍යව මරන්න. මොකද අනන්‍ය හැම වෙලාවෙම ශාන්තනු එක්කනේ ඉන්නේ. ඉතින් මේකට මේ ආත්මය කැමති වෙන්නේ නැහැ. ඉතින් ශාන්තනු ගැන හිත ඉන්න අනන්‍යගේ ඔළුව උඩට මේ ආත්මයේ මල් පෝච්චි ටිකක් වට්ටනවා. ඒත් මේ වෙලාවෙදිම ශාන්තනු මෙතනට දුවගෙන ඇවිත් අනන්‍යව ඇදලා පැත්තකට ගන්න නිසා අනන්‍යගේ ජීවිතය බේරෙනවා. හැබැයි ශාන්තනු මෙතනට ආපු කාරණේ අහුවම අනන්‍යගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම බිඳිලා යනවා වගේ දෙයක් තමයි වෙන්නේ. මොකද ශාන්තනු මෙතනට ආවේ අනන්‍යට එයාගේ හිතේ ඉන්න අර ගර්ල්ව හම්බ වෙන්න කියලා කියන්න. ශාන්තනු අනන්‍යට කියන විදිහට අනන්‍ය කැමති වුණොත් විතරයි අර ගර්ල්ව එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් විදිහට අරගන්නේ. හැබැයි මේ පාර නම් අනන්‍යා ශාන්තනුව අතාරින්න කැමති නෑ වගේ. මොකද අනන්‍යත් ශාන්තනුට ආදරය කරන නිසා. ඒත් අද අර ආත්මය මෙතනට වෙලා ශාන්තනු කියපු දේවල් අහගෙන තමයි හිටියේ. ඒක නිසා මේ ආත්මයට ඕන වෙනවා අනන්‍යව මරලා දාන්න. අනන්‍ය මැරුණොත් තමයි මේ ආත්මෙට ශාන්තනුව අයිති කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ශාන්තනු මෙතනින් ගියාට පස්සේ මේ ආත්මය අනන්‍යව අල්ලගෙන ගස්වල වැලවල් වගේ දෙයකින් හිර කරනවා. ඊට පස්සේ අනන්‍යව මරන්න හදනවා. ඒත් මේ වෙලාවෙදිම අර ඩොක්ටර් ගාව තිබුණු එක විදි උපකරණ ක්‍රියාත්මක වෙන නිසා මේ ඩොක්ටර් දැනගන්නවා කැම්පස් එකේ වර්ජින් ට්‍රී එක ළඟ භූතාත්මයන්ට සම්බන්ධ ලොකු සිදුවීමක් තියෙනවා කියලා. ඒක නිසා මෙයා එයාගේ ආයුධත් අරගෙන මෙතනට ඉක්මනටම එනවා. එයා එනකොටත් අනන්‍ය ගස්වල වැල් වලින් හිර වෙලා තමයි ඉන්නේ. ඉතින් මෙයා ආපු ගමන් මේ වැල් වගේ දේවල් කපලා අනන්‍යව බේර ගන්න හැදුවත් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒක නිසා එයා අනන්‍යගේ බෙල්ල හිර කරගෙන තියෙන කඹේ වගේකට පිහියක් වගේ දෙයකින් විසි කරලා ගහනවා. ඔන්න එතකොට තමයි මේ වැල් ටික නැති වෙලා ගිහින් අනන්‍යව බිමට වැටෙන්නේ. මේ වෙලාවේදී මේ ඩොක්ටර් දකිනවා එයාගේ පිහිය අමුතු කොලයක් රැඳිලා තියෙන විදිය. ඉතින් මෙයාට මේ කොලේ දැක ගමන් මේ කොලේ අයිති ගහ මොකද්ද කියලා නම් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මෙයා එයාගේ ටීම් එකේ කෙනෙක් එක්ක මේ කොලේ අයිති ගහ ගාවට යනවා. මේ ගහ තමයි එදා ශාන්තනු වීලා ඉදි ගියපු තැන. ඒ වගේම අර ආත්මය ජීවත් වෙන තැන. ඉතින් මෙයා මෙතනට ආවම මෙයාට ගොඩාක් දේවල් මතක් වෙනවා. ඒ වගේම මෙයා දකිනවා මෙතන CCTV එකක් තියෙනවා. දැන් මෙයාට හොඳටම ෂුවර් මේ ආත්මයට මේ ගහ එක
සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක නිසා මෙයා මේ ගහ ගාව තියෙන CCTV දර්ශන චෙක් කරනකොට තමයි දකින්නේ එදා රෑ ශාන්තනු බීලා මෙතනට ඇවිත් ඇත්ත මාදිරීලලා කෑ ගහන විදිය. ඔය අතරේ අද හැන්දෑවේ ශාන්තනු අර ආත්මය එක්ක වෙනමම තැනක ඉන්නේ. ශාන්තනු තාම දන්නේ නෑනේ මෙයා ආත්මයක් කියලා. ඒක නිසා ශාන්තනු හොඳ බොරු ටිකක් මෙතනදී කියනවා. මෙයා මේ ගර්ල්ට කියනවා ආදරය කියන්නේ ආත්මයෙන් ඇති වෙන්න ඕන දෙයක්. ශරීරය නම් අද තියෙන්න පුළුවන්. හෙට නැති වෙන්න පුළුවන්. ඉතින් මෙයා මෙහෙම කිව්වම අර ආත්මය හිතනවා ශාන්තනුට ඇත්තම කියන්න ඕන කියලා. මොකද කලින් ශාන්තනු මේ ගර්ල්ගේ හිත ඇදලා යන විදියටනේ කතා කරේ. ඒක නිසා මේ ගර්ල් ශාන්තනුට මේ වෙලාවේදී ඇත්තම කියනවා. හැබැයි ශාන්තනු නම් මේක පිළිගන්නේ නැහැ. මොකද මෙයා හිතන්නේ මේ ගර්ල් මෙයාට බොරු කියනවා කියලා. ඒක නිසා මෙයා විහිළුවට වගේ ටෝච් එකකුත් අරගෙන මේ ගර්ල්ට විහිළු කරනවා. ඒත් ශාන්තනු කීයටවත් හිතන්නේ නැති වැටි ශාන්තනුගේ මේ විහිළුව නිසා මේ ගර්ල්ට තරහයයි කියලා. ඉතින් හොඳටම තරහ ගියපු මේ ගර්ල් එක පාරටම ශාන්තනු කියලා කෑ ගහනවා. එයාගේ ඇත්ත පෙනුමින්. ඔන්න මේ වෙලාවේදී නම් ශාන්තනු හොඳටම බය වෙනවා. මොකද මෙයා ඉස්සරහින් ඉන්නේ මැරුණු කෙනෙක්ගේ ආත්මයක්නේ. අනිත් එක ශාන්තනු මේ ආත්මයෙන් බේරෙන්න හිතාගෙන පැනලා දිව්වත් මේ ආත්මේ ශාන්තනුගේ පස්සෙන් මෙනවා. මෙහෙම ඇවිත් ශාන්තනුව අල්ල ගන්නවා. හැබැයි මේ වෙලාවේදීම ශාන්තනුගේ වාසනාවට අර ડોක්ටර් මෙතනට ඇවිත් එයා ගාව තියෙන ආයුධයකින් මේ ගර්ල්ගේ ආත්මයට වෙඩි තියනවා. ඊට පස්සේ ඉක්මනටම ශාන්තනුවත් දාගෙන වාහනයකින් වෙනත් තැනකට යනවා. මොකද ශාන්තනුට දැන් මේ කැම්පස් එක ඇතුළේ ඉන්න බෑනේ. මේ ડોක්ටර් මෙයාව මෙහෙම බේරගෙන අරගෙන යන අතරේ ශාන්තනුගේ යාළුවෝ දෙන්න දැන් අර ආත්මයට අහුවෙලා ඉන්නේ. මේ ආත්මයට දැනගන්න ඕන ශාන්තනු දැන් ඉන්න තැන. ඒක නිසා මේ ආත්මේ මේ ඩබලව අල්ලගෙන එයාලගෙන් අහනවා ශාන්තනු ඉන්නේ කොහෙද කියලා. ඉතින් හොල්මනකට අහුවෙලා හොඳටම බය වෙලා ඉන්න මේ ඩබලගේ කටින් පිට වෙනවා ශාන්තනු ඉන්නේ බාබු එක්ක කියලා. මෙයාලා බාබු කියන්නේ අර ડોක්ටර්ට. කොහොම හරි මේ ඩබලගෙන් ශාන්තනු ඉන්න තැන දැනගත්ත ගමන්ම මේ ගර්ල් යනවා මේ ડોක්ටර්ගේ පස්සෙන්. හැබැයි මේ වෙලාවේදී නම් මේ ડોක්ටර්ට ශාන්තනුව බේරගන්න බැරි වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ආත්මය මේ ડોක්ටර් එක්කම එයාගේ වාහනයත් පෙරලලා දාලා තමයි ශාන්තනුව අරගෙන යන්නේ. ඉතින් මේ ආත්මය ශාන්තනුව ආපහු කැම්පස් එකටම අරගෙන එනවා. ඔය අතරේ ශාන්තනුගේ යාළුවයි ඉතින් හොඳටම බය වෙලා තමයි දැන් ඉන්නේ. මොකද මේ කැම්පස් එකේ හොල්මන් ඉන්නවනේ. ඒත් අර ගර්ල් ශාන්තනුව ගෙනල්ලා අතාරින්නේ මේ දෙන්නගේ ගාවටමයි. ඉතින් අන්තිමේටම මෙයාලා තුන්දෙනාටම වෙන්නේ මේ කැම්පස් එක වටේම දුවන්න. මොකද මේ ආත්මේ මෙයාලගේ පස්සෙන් දැන් පන්නන නිසා. හැබැයි කොච්චර දිව්වත් මේ ආත්මය අන්තිමේටම මෙයාලව අල්ල ගන්නවා. මෙහෙම අල්ලගෙන ශාන්තනුවයි එයාගේ යාළුවන්වයි අමුතු තැනකට තමයි අරගෙන එන්නේ. මේ ආත්මේ මෙයාලව මෙතනට අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා. තමුන් මාව අවදි කරා. ඉතින් දැන් මගේ ආදරේක සෙල්ලම් කරන්න හදන්න එපා. මම තව එක දවසක් දෙනවා. ශාන්තනු මගේ විතරයි වෙන්න ඕන. තමුන්ලා දෙන්නත් ශාන්තනුට ඒ ගැන තේරුම් කරනවා. මේ ගර්ල් මෙහෙම මෙයාලට තර්ජනය කළා මෙතනින් අතුරුදන් වෙනවා. ඔය අතරේ අර ડોක්ටර් ආපහු කැම්පස් එකට ඇවිල්ලා මේ කැම්පස් එකේ කලින් මැරුණ අයගේ වාර්තා පරීක්ෂා කරලා බලනවා. මොකද මේ අය එකම දවසේ තමයි මැරිලා තියෙන්නේ. ඉතින් මේ ડોක්ටර්ට තේරුම් යනවා හෝලි දැහැන් දවසේ ශාන්තනුවත් මේ විදිහට මැරෙනවා කියලා. ඒක නිසා මේ ડોක්ටර් ඊළඟ දවසම ශාන්තනුව අල්ලගෙන එයාට ඊළඟට කරන්න ඕන දේවල් ටික කියනවා. මේ වගේම මේ ડોක්ටර් ශාන්තනුට කියනවා මේ ආත්මයේ ඉතිහාසය ගැන අහලා දැනගන්න කියලා. ડોක්ටර් ශාන්තනුට මෙහෙම උපදෙස් දීලා අන්තිමේටම කියනවා කලින් දවසක අනන්නට වෙච්ච කරදරය ගැනත්. මෙයා මෙහෙම කියන්නේ මේ ආත්මය ඉස්සරහා අනන්නගෙන කතා කරන්නවත් එපා කියලා කියන්න. හැබැයි ශාන්තනු මේ ගැන දැනගත්ත මෙයා අනන්‍යව හොයාගෙන යනවා. මොකද ශාන්තනු මුලින්ම ආදරය කරපු ගර්ල් තමයි අනන්‍ය කියන්නේ. හැබැයි ශාන්තනු මෙතනට ආවට මෙයාට වෙන්නේ අනන්‍යක හොඳටම රණ්ඩු වෙන්න. හැබැයි මේ රණ්ඩු ඉවර වෙන්නේ මේ දෙන්නට දෙන්න ආදරය කරන්න පටන්ගෙන. මෙයා අනන්‍යක මෙහෙම ආදරය කරන අතරේ අර ආත්මය මෙයාට ආදරය කරනවා. ඒ ආත්මය ශාන්තනු ගාවටම ඇවිල්ලා හැමදාම එයාව ඩේට් වලට එක්කගෙන යනවා. එක දවසක් ශාන්තනුගේ යාළුවෝ දෙන්න ඉස්සරහම ඒ ආත්මය ශාන්තනුව උස්සගෙන යනවා බලාකුලකට. ඔය අතරේ අර ડોක්ටර් ශාන්තනුට මැසේජ් දාලා කියනවා ඊළඟට කරන්න ඕන දේවල් ටික. ඉතින් මේ ડોක්ටර් කියන විදියටම ශාන්තනුත් මේ ආත්මයෙන් ප්‍රශ්න අහනවා. හැබැයි මේ ආත්මයට තමුන් කවුද? ඇයි ශාන්තනුට ආදරය කරන්නේ වගේ දේවල් මතක නැහැ. ඉතින් මේ ආත්මේ කවුද කියන එක හොයාගන්න එක නම් මෙයාලට දැන් ටිකක් අමාරු වැඩක් වෙලා තියෙන්නේ. අනිත් එක හෝලි දැහැන් තියෙන දවසට තවත් දවස් 6යි තියෙන්නේ. අන්න ඒක නිසා මේ ડોක්ටර් ශාන්තනුට කියනවා මේ ආත්මයේ රූපයක් අඳින්න කියලා. ડોක්ටර් කිව්වා වගේම ශාන්තනුත් මේ ආත්මයේ රූපයක් අඳිනවා. හැබැයි ශාන්තනු මේ අඳපු රූපය මේ ડોක්ටර්ට
දෙන්න ගියපු වෙලාවේදී ડોක්ටර් එයාගේ කූඩාරමේ නැහැ. ડોක්ටර් මෙයාලට පණිවිඩයක් තියලා කොහේ හරි ගිහින්. ඉතින් ඒක නිසා ශාන්තනුත් මේ ඇඳපු රූපය මෙතනින් තියලා අනන්‍යක හොලි සමරන්න යනවා. හැබැයි ශාන්තනුට අමතකයි දැන් වෙලාව 8ට කිට්ටුයි කියලා. ඉතින් මෙයාද අනන්‍යක හොඳට විනෝද වෙනවා මේ හොලි උත්සවයේදී. මේ හැම වෙලාවෙදිම අර ආත්මයත් මෙතනට එනවා. හැබැයි මේ ආත්මයට ඇහෙනවා එක පාරටම කරිෂ්මා කියලා කෙනෙක් එයාට කතා කරන සද්දයක්. ඔන්න ඒත් එක්කම මේ ආත්මයට එයාගේ කලින් ජීවිතයේ දේවල් ටිකකුත් මතක් වෙනවා. මේ ආත්මේ නම තමයි කරිෂ්මා. මෙයා 2003 අවුරුද්දේදී මේ කැම්පස් එකේ ඉගෙන ගත්තු කෙනෙක්. ඒ කාලේ කරිෂ්මා රඝු කියලා කෙනෙක්ට ආදරය කරලා තියෙනවා. ඒත් මේ රඝු කරිෂ්මාට ආදරය කරනවා වෙනුවට යව රවට්ටන එක තමයි කරලා තියෙන්නේ. ඒ වගේම මෙයා කරිෂ්මා කියපු දෙයක් ගැන වීඩියෝ එකක් හැමෝම අතරේ ප්‍රචාරය කරපු නිසා කරිෂ්මා මුළු කැම්පස් එකේම විහිළුවක් වෙලා තියෙනවා. කරිෂ්මාට මේ වුණ ප්‍රශ්න නිසා කරිෂ්මා රඝු එක හොඳටම රණ්ඩු වෙලා එයාට කනේ පාරක් ගහනවා. හැබැයි කරිෂ්මා කීයටවත් හිතපු නැති දෙයක් තමයි ඊළඟට වෙන්නේ. ඒ තමයි මේ රණ්ඩුවේදී රඝු කරිෂ්මාට ගහපු පාරක් නිසා කරිෂ්මාගේ ඔළුව එතන තිබුණු පඩිපෙලක වැදිලා එයාට සිහිය නැති වෙන එක. ඒත් මේ වෙලාවේදී රඝු හිතන්නේ කරිෂ්මා මේ පාරෙන් මැරුණා කියලා. ඉතින් ඒක නිසා රඝු කරිෂ්මාගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා එතන තිබුණු ගහක එල්ලනවා. මෙයා මෙහෙම කරන්නේ කරිෂ්මා සූසයිඩ් කරගෙන මැරුණා කියලා අනිත් අයට පේන්න ඕන නිසා. මොකද එතකොට මෙයා මේ මිනිමරුමට අහු වෙන්නේ නැහනේ. හැබැයි කලින් රඝු ගහපු පාරින් කරිෂ්මාට සිහිය නැති වුණ එක විතරයි නුනේ. ඒත් මේ පාර රඝු කරිෂ්මාව ගහක එල්ලපු නිසා ඇත්තටම මැරෙනවා. ඊට පස්සේ රඝු කරිෂ්මාගේ බොඩි එකට ගිනි තියනවා. මෙන්න මේ දේවල් අර ආත්මයට මෙතනට ආවට පස්සේ තමයි මතක් වෙන්නේ. අනිත් එක මේ ආත්මය එදා මැරිලා තියෙන්නේ හෝලි දවසක. ඉතින් මෙහෙම මේ දේවල් මතක් වුණ නිසා මේ ආත්මයට එයාව පාලනය කරගන්න බැරිව ගිහින් ගොඩාක් අයියෙන් කෑ ගහනවා. මේ ආත්මය මෙහෙම කෑ ගහපු නිසා දැන් මෙතන ඉන්න හැමෝම සිහිය නැතුව බිම ඇඳගෙන වැටෙනවා. ඔය අතරේදී ශාන්තනු මේ ආත්මය ගාවට ගිහින් කෑ ගහලා කියනවා ඔයා කරන දේ දැන්ම නවත්තන්න කියලා. ඒත් මේ ආත්මය ශාන්තනුවත් තල්ලු කරලා දාලා මෙතනින් යනවා. මේ දේවල් මෙහෙම වුණාම ડોක්ටර් ක්‍රිෂ්නා කැම්පස් එකේ අයට මේ ආත්මය ගැන විස්තර කියනවා. මෙයා මේ ආත්මය ගැන විස්තර මුළු කැම්පස් එකටම කියලා මේ ආත්මය නවත්තන්න ඕන කරන වැඩපිළිවෙල කැම්පස් එකේ අය එක්ක එකතු වෙලා හදනවා. බිත්තිවල කුළුණුවල වගේම මේ ගහ වටේටත් මෙයාලා එක එක විදිහේ මන්ත්‍ර සහ අක්ෂර වගේ දේවල් අඳිනවා. අර ડોක්ටර් ක්‍රිෂ්නාගේ කීමට තමයි මෙයාලා මෙහෙම කරන්නේ. ඉතින් මෙයාලා මෙහෙම අර ආත්මය නවත්තන්න රෙඩි වන අතරදී අනන්‍ය එක පාරටම ශාන්තනු ගාවට අවිත් අහනවා ඔයා එයාට ආදරය කරනවද කියලා. ඉතින් අනන්‍ය මෙහෙම අප නිසා ශාන්තනු හිතන්නේ අනන්‍ය හිතේ තියෙන දුකට මේ ගැන අහනවා කියලා. ඒක නිසා ශාන්තනු අනන්‍යට කියනවා මාව විශ්වාස කරන්න. මම ඔයාට ඇත්තටම ආදරේ කියලා. ඒත් ශාන්තනු මෙහෙම කිව්වා විතරයි අනන්‍ය එක පාරටම වෙනස් වෙනවා. දැන් අනන්‍යගේ ඇඟට කරිෂ්මාගේ ආත්මය වැහිලා ඉන්නේ. ඉතින් කරිෂ්මා ශාන්තනුගෙන් අහනවා එතකොට තමුන් මගේ ආදරයට වංචා කරනවද? කරිෂ්මා ශාන්තනුගෙන් මෙහෙම අහලා ඉවර වුණා විතරයි ගොඩක් අමුතු විදිහට කෑ ගහන්න ගන්නවා. ඒකම මෙතන ඉන්න හැමෝම විසි වෙලා ගියන් වැටෙනවා. ඒ විතරක් නෙවෙයි කරිෂ්මා මෙතන ඉන්න හැමෝම මේ ගහේ හිර කරලා මරන්න තමයි හදන්නේ. විශේෂයෙන්ම අනන්‍යව. ඉතින් මෙහෙම කරිෂ්මා මෙතන ඉන්න අයව මරන්න හදන වෙලාවෙදිම අර ડોක්ටර් ක්‍රිෂ්නාගේ ඔරලෝසුවෙන් යාට සංඥාවක් එනවා. හැබැයි මේ ආත්මයේ බලය නිසා ડોක්ටර් ක්‍රිෂ්නාට එහෙම ලේසියෙන් මෙතනට එන්න බෑ. ඒ මදිවට මේ ආත්මය විනාශ කරන්න හදන වෙලාවේදී මේ ආත්මය ડોක්ටර් ක්‍රිෂ්නාට ආයුධයකින් නනිනවා. ඔය අතරේදී ශාන්තනු මේ ආත්මයට කෑ ගහනවා අනිත් අයව අත්හැරලා මාව අරගෙන යන්න කියලා. හැබැයි මේ ආත්මයේ ශාන්තනුව අරගෙන යන්න කලින් ડોක්ටර් ක්‍රිෂ්නා මේ ආත්මයේ ගාවට ඇවිත් මේ ආත්මයට එයාගේ ඇඟට කකුල තියන්න දෙනවා. හරියට මහා දෙවියන් කාලිමෑණියන්ගේ කෝපය නිමා දවන්න කාලිමෑණියන්ට තමන්ගේ ශරීරය පෑගීමට දුන්න අවස්ථාව වගේ. ඉතින් කොහොම හරි ඇඟට කකුල තියුවම මේ ආත්මයට තවත් දේවල් ටිකක් මතක් වෙනවා. මතක් වෙනවා කිව්වට මේවා ડોක්ටර් ක්‍රිෂ්නාගේ මතකයන්. ඉතින් කරිෂ්මා හිටපු අවුරුද්දෙමයි ડોක්ටර් ක්‍රිෂ්නාත් කැම්පස් එකේ ඉගෙනගෙන තියෙන්නේ. අනිත් එක ડોක්ටර් ක්‍රිෂ්නා කියන්නේ කරිෂ්මාට කැමැත්තෙන් හිටපු කෙනෙක්. ඒ වගේම එදා රඝු කරිෂ්මාව මරපු වෙලාවේදී ડોක්ටර් ක්‍රිෂ්නා තමයි එයා එක්ක රණ්ඩු වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට අතීතයේදී වුණු තවත් දේවල් දැනගත්තු කරිෂ්මා ડોක්ටර් ක්‍රිෂ්නාට කියනවා මගේ ආදරේ සම්පූර්ණුනේ නැහැ. ඒ වගේම මෙච්චර කාලයක් මැරුණ අයව මැරුවේ මම නෙවෙයි. ආදරේ ආශාව තමයි යාළම මැරුවේ. ඉතින් අවුරුදු ගානකට කලින් කරිෂ්මාට උන දේ එයාගේ ආත්මයෙන්ම අහලා දැනගත්තු ડોක්ටර් ක්‍රිෂ්නා කරිෂ්මාට කියනවා මම අවුරුදු ගණනාවක්ම ඔයාව හෙව්වා. ඒත් අද තමයි මට ඔයාව හම්බුනේ. අද කරිෂ්මාට දිනුම ලැබෙන්න නම් ආදරය කියන ආශාවට මැරෙන්නම වෙනවා. කෙනෙක් මැරුණ වෙලාවේදී ඒ කෙනාට මොනවා හරි දෙයක් ගැන ලොකු ආශාවක් තියෙනවා නම් ඒ කෙනාගේ ආත්මයේ ආශාව සම්පූර්ණ කරගන්න පරිසරන්න පුළුවන්. ඉතින් ડોක්ටර් ක්‍රිෂ්නා කරිෂ්මාට තියෙන ආදරයේ ආශාව අතාරින්න කියලා කිව්වේ ඒකයි. මෙයා මෙහෙම කරිෂ්මාට
මතකයට කියනවත් එක්කම ඩොක්ටර් ක්‍රිෂ්ණගේ මතකයන් වල කරිෂ්මාව ඉතුරු කරලා කරිෂ්මාගේ ආත්මය Tamanට තිබුණු ආශාවන්ගෙන් මිදිලා නිදහස් වෙලා යනවා. ටිකක් අමුතු අවසානයක් තමයි මේ මූවි එකට තිබුණේ. එහෙනම් අපි අලුත් මූවි එකකින් පස්සේ හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝම හොඳින් ඉන්න. ඉතින් මේ මූවි එක ගැන ඔයාලට දන්න අදහසත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.